අපි ප්‍රසන්ටේෂන් එකක් කරනකොට හැම වෙලේම හැම තප්පරයක්ම වචන වලින් පුරවන්න හදනවා. කතා කරනවා එක දිගට කතා කරනවා. හැබැයි අපි මැදදී පොඩ්ඩක් හරි කතා කරන එක නවත්තලා පොඩි පෝස් එකක් දෙනවා නම් එතන ලොකු පවර් එකක් තියෙනවා. අපි පෝසස් පාවිච්චි කරන්න ඕනේ මොන වගේ අවස්ථාවලදීද? අපි key point එකක් කතා කරන්න කලින් පොඩි pause එකක් දෙනවා නම් එතකොට audience එකේ පොඩි anticipation එකක් build up වෙනවා. කුතුහලයක් කියලා අපි කියනවා ඒකට. මොකද්ද මෙයා මේ ඊළඟට කතා කරන්න යන්නේ? එහෙමත් නැත්නම් අපි කතා කළ මොකක් හරි important point එකක් කිව්වට පස්සේ pause එකක් දෙනවා නම් එතකොට අපේ audience එකට ඒ කියපු දේ පොඩ්ඩක් අවබෝධ කරගෙන ඔළුවට දාගන්න පොඩි වෙලාවක් හම්බ වෙනවා. අපි අර ඉක්මනට කතා කරගෙන යනකොට වැඩි ඊළඟ points වලට ඒ පොඩි pause එක ඇතුළතදී ඒගොල්ලන්ට ඒක process කරලා ඔළුවට දාගන්න වෙලාව දෙනවා. එහෙමත් නැත්නම් අපි මේ වචන කතා කරන අතරමැදදී කී අපි පාවිච්චි කරන මේ වචන හිස් වචන replace කරන්න පුළුවන් pause එකකින්. ඊළඟ සැරේ අපි presentation එකක් කරනකොට pause කරන්න. මැදදී නවත්තන්න බය වෙන්න එපා. ඒක powerful tool එකක් විදිහට පාවිච්චි කරන්න.